මේ මොනවද කියලා නම් සමහර අය දන්නේ නැති, සමහර අය නම් දන්නේ නැතුව ඇති. ඇත්තට මේ ලොවල පුල මමත් මුල්ම වතාවට තමයි මේ උයන්න යන්නේ. කලින් මම හිතන්නේ අහම්බෙන් වගේ එක්ක YouTube එකේ වගේ මම දැකලා තිබ්බා. ඊට පස්සේ අපි දවසක් ගියා මේ කැලෑපුල තියෙන්නේ කොහෙද? කොටුවේ. කොළඹ කොටුවේ. අන්න එහෙට ගිය වෙලාව තමයි මම මේ එළවලුව දැක්කේ. මේකට කියන්නේ ආලංග කියලාලු. හරිද? දැන් ඔන්න එදා ඉතින් එතන එක විකුණපු ආච්චි කෙනෙක්ගෙන් මම ඇහුවා කොහොමද මේක හදන්නේ කියලා. එයා මට කිව්වා බෝන්ජි තෙල් දාන විදියට. එහෙම නැත්නම් බෝන්ජි කිරට හදන විදියට හදන්න කියලා. ඊට පස්සේ තමයි මම ගෙදර ඇවිල්ලා අතන මේක බැලුවේ මොකක්ද මේ එළවලුව කියන එක. ගොඩක් අය ගන්නවා, සමහර අය දන්නේ නැහැ. සමහර පැතිවලක් නැහැනේ. ඉතින් මම ගෙනල්ලාම හදලා බැලුවා. ඇත්තටම බෝන්ජි රහයි. ඒ ඇට බෝන්ජි රහයි. මේකට කියන්නේ ආලංග කියලා. ඉතින් මේක මම පෙන්නන්නේ නැහැ හරියටම මේ අමුද්‍රව්‍ය ටික ගන්න කියන එක. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ බෝන්ජි තෙල දා ගන්නවනේ. එහෙම නැත්නම් බෝන්ජි කිරට හදනවනේ. අන්නේ කැමති විදිහකට හදන්න. මේ ඉතින් මම 3-5 මිරිස් කෝදෝ ඊට පස්සේ උඹලකඩ කූරුඳු කහ ඔය ටික කොහොම අත ගාලා තෙලට දාන කියන්නේ අප ටිකක් දාලා ලුණු ටික දාලා සුදු ලුණු දාලා ඒ විදිහට අපි සාමාන්‍යයෙන් තෙලට දාගන්නේ. ඒකකින් එක විදිහට කරන රම්ප කරපිට දාලා ඉන්න හදන්න. ඔයාලා කැමති විදිහට ඒක තෙල් දාගන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා පෙන්නුවා නේද මේවා මොනවද කියන්නේ මට නම් මතක් වෙන්නේ ලාවුලු. හරිම ගුණ කෑමක් ගොඩක් අය කන්නේ නැහැ. ඒකේ එනවා ඔච්චර හොඳට ඉගෙනවත් එනවා පොඩි නිකන් අර කහටක් තියෙන එක. කහට රහක් නෙමෙයි. ඒක පැණි රසක් තියෙනවා. එහෙම රසයි පිටි ගතිය හොඳට තියෙනවා. පුදුම ගුණ කෑමක්. ඉතින් ඒ ගෙඩි දෙකම මම රුපියල් 50කට ගත්තේ. පැලේකට පොලෙන් පොඩ්ඩක් මම වලට පෙන්වන්නේ පොඩි ඩැමේජ් එකක් තිබන්නේ. ඉතින් මේ විදිහට තමයි මම තෙල් දා ගන්න අඩුම කුඩුම ටික හදාගත්තේ. මං හරි මාස මැටි හට්ටි පාවිච්චි කරන්න. ඇලුමිනියම් මේ වගේ දේවල් මම පාවිච්චි කරන්නේ නැහැ. උයන මම ගොඩක්ම කැමති මැටි හට්ටි තමයි මම පාවිච්චි කරන්න කැමතිම. ඉතින් මේ විදිහට රම්බේ කරපිංචි ටිකක් දාගෙන මම මගේ ටෙම්පරාදුව හදාගන්න යන්නේ. තෙල් දාන්නයි යන්නේ. මේ මිරිස් වර්ගේ මොකද්ද කියලා මගෙන් අහන්න එපා, මම දන්නේ නැහැ. ඇත්තටම මගේ මහත්තයා මේ පුදුම විදියට මිරිස් වර්ග ගැන දන්න මිරිස් වගාවට කැමති කෙනෙක්. මේ වර්ගෙ මොකද දන්නේ. ඔය ඇත්තටම ඇට ටික අරගෙන අපි ඩීප් ෆ්‍රීස් කරලා තියෙනවා. ඒකෙන් මම බොහොම චූටි කැල්ල තමයි දන්නේ. එච්චරට සැරයි ওই මිරිස්. ඉතින් ඔය විදිහට මම ටෙම්පරාදුව හදාගන්නවා. හරිද? ඔයාලා කැමති විදිහකට මේක තෙල් දාගන්න. ඔයගොල්ලන්ට ඕන විදිහකට කොහොම හැදුවත් මේක බෝන්ජි රහයි. බෝන්ජිව වගේ තමයි තියෙන්නේ. ආයි දවසක ගෙනල්ලා කිරට ටිකකුත් හදලා බලන්න ඕනේ. ඉච්ච ටික රසයි. චූටි අයටත් මං හිතනවා හරි හොඳ. මේ බලන්න පිටින් මං දාගන්න ප්‍රමාණයත් මේක අතින් අල්ලන්න බෑ. මේ තියෙන මිරිස් ගොඩක් වෙලාවට හරිම සරයි කියන්නේ මට කියන්න බෑ මෙච්චරයි කියලා. ඉච්චට සරයි. ඔන්නෝම ඉතින් චූටි කෑලි දෙකක් දාගන්නවා. තෙල් මේකෙත් ඉතින් මිරිස් කුඩු කෑලි මිරිස් ගම් මිරිස් ඔය තියෙන ඔක්කොම තියෙනවනේ. මොකද මහත්තයා ගොඩාක් සරට කන කෙනෙක්. යා ගොඩාක් සරට කන්න කැමති කෙනෙක්. ඉතින් ඔන්නෝම තමයි හදාගත්තේ. මේ බලන්නකෝ මේ විදිහට තමයි ඉතින් ඕක ඉන්නේ. මදගින්නේ වහලා හිමීට ඉදව ගන්න අඩු ගින්දරේ චුට්ටක් වෙලාව අරගෙන ඔයාලා කැමති සමහර අය ඉතින් කන විදි වෙන සමහර අය ගොඩාක් හොඳ දෙන්න ඕනේ සමහර අය අඩුවෙන් කනවා. මං අද බත් කන්නේ නැහැ සලාඩ් එකක් හදාගන්න යන්නේ. අතරම මං ගැන මේ දවස්වල හිතුවේ නෑ. මගේ සෞඛ්‍ය ගැන මගේ පෙනුම ගැන කිසිම දෙයක් මං හිතුවේ නෑ. මට හිතුණා මං ඒකයි පටන් ගන්න ඕනේ කියලා. තිබුණු වැඩේක ගොඩාක් බිසි වෙලා හිටියේ. එක දිගට මාස 4-5ක් විතර පුදුම කට්ටක් කෑවා අපි. ඉතින් ඒවත් එක්ක අර වෙනම හිතන්න එහෙම කිසිම වෙලාවක් තිබුණේ නැහැ. මම පොඩ්ඩක් ආයෙත් මගේ සෞඛ්‍ය ගැන හිතනවා.
ඉතින් කෑම වේල පොඩ්ඩක් වෙනස් කරගෙන යනවා. ඒක නිසා මම මෙහෙම සලාදයක් හදාගෙන සලාදයක් කියන්නේ ඉතින් අර ගෝවක් කපලා කැරට් කපලා දාලා ග්‍රේට් කරලා කැමති දේවල් දාලා මේකට වෙන මොනවද දාන්නේ සැර වෙන්න දාන්නේ අර මම හදාගත්ත තෙල් දාපු එක තියෙනනේ ආලංග ඒවා තමයි මම එකතු කරන්නේ. ඒ එකතු කරගෙන මේ තමයි කන්න හිතාගෙන ඉන්නේ. මහත්තයාට නම් බත් එක වෙනමම එයාට බෙදලා එහෙම දෙනවා. ඔය තියන්නේ අන්තිමට ඔක තව චුට්ටක් ඉතින් වෙන්න ඕනේ. ඔන්න බිත්තර දෙකක් ඔතන තියෙනවා. ඔන්න ඔය ටික තමයි මික්ස් කරගෙන මම කෑවි ඉතින් එදා රැට. මහත්තයාට නම් බත් එක වෙනම දුන්නා. ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා.